දකින්නට ලැබීම ගෙබඩ ඉදා මහතට කිරි බීමයි එයට හේතු කිව්ව වෙදදුරුන් ප්‍රොඩියුසර් ගසා ඉන්න තාරු දැන් ඔය වයසට ඒක තමයි හොඳම විසඳුමේ උදේ හවස දවල් කිරි කෝපි ඇබ්බැහි වෙලා හිටියම හැව්ලොක් shopping mall එකට ගිහිල්ලා ගත්ත මාත්‍යෝ අබාන්සගෙන් ටික ටික ගෙවන ලොකු item එකක් නෙවෙයි ටික ගාණක් ගෙවලා පොඩි item එකක් ගත්ත එකපාර ගෙවලා ඊට පස්සේ මෙන්න මේ ආකාරයට කල්පිරි නගරයෙන් ගත්ත අඹ කපලා ෂේප් එකේ මන් තීරණය කරා උදේ පාන්දර ප්‍රෙස් පිට ෆෘට් ජූස් එකක් ගන්න මාත්‍යෝ ස්ටයිල් එකට සීනිය තුල. ඇත්තටම මේකට යමු වෙන ප්‍රධාන හේතුව මේක අමු ඇබ්බැහියක් කරලා තිබුණා කිරි කොම්බුනේ. අන්න ඒක නවත්තන්න තමයි මම යම් කිසි උගල 5990ට 750 කියන කල් වෙලා මේක ගත්තේ. මේක දෙපාරට තරපයි ගිහින් අනිත් පැත්ත හැරෙව්වා. අපිට මේක පෝටබල් ගෙනියන්න පුළුවන්. අබල්. අතර මෙලොරක් නැහැ. නම් මේක දීන් දෙපොත් වැඩක් නැහැ. නැත්නම් මේකට දාන්න පුළුවන් සීටියක් දාන්න පුළුවන්. ආල්මන්ඩ් එක ෆ්‍රෙෂ් මිල්ක් දාන්න පුළුවන්. රටින් දාන්න පුළුවන්. එනකොට හිතන්න පුළුවන් මේක පිළි කෑවලින් වල එක. මටත් එහෙම හිතෙනවා. ඒත් මහත්තයෝ මේක බඩ දිරුණා. එතකොට අපිට උදේට යම් කිසි ෆ්‍රෙෂ් ජූස් එකක් ගැහුවා නේද කියලා බලලා අපිට දැන් තංගල කියවන්න පුළුවන්. මම දැන් ගන්නේ ෆ්‍රෙෂ් ජූස්. මම කාෆි කියන්නේ සාමාන්‍යයෙන් සිංහල කට්ටිය අධික ලෙස ඉංග්‍රීසි ශබ්ද බැහැ වුණා පස්සේ අපි මේ කෝපි කියන්නේ කාෆි වෙනුවට මම මේ උදේ ෆ්‍රෙෂ් ජූස් එකක් ගහගෙන අබාන්සෙක අනිත් පැත්ත කරනවා මේ මේක බ්ලෙන්ඩ් කරද්දි. ඒක එක විදිහට පස්සේ හරි වේදනාවක් මේක අනිත් පැත්ත කරලා මේ වොෂින් මැෂින් එක අනිත් පැත්ත ඔක්කොම එහෙම එකක් වෙනවා. තමයි.